ගිණුම්කරණය අපිට මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයට එහෙමත් නැත්නම් ව්‍යාපාරයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ගිණුම්කරණයේ අරමුණ තමයි ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීම. ඇල්මැති පාර්ශව කියන්නේ කවුද කියලා දැනගමු. ඒ සඳහා උදාහරණ 5ක් ගමු. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයින්. අයිතිකරුවන් ව්‍යාපාරය පිළිබඳ උනන්දු වෙන්නේ ඔවුන් ව්‍යාපාරයට යොදවපු ප්‍රාග්ධනයට සරිලන ප්‍රතිලාභ ලැබෙනවාද, තවදුරටත් ප්‍රාග්ධනය යොදවනවද කියලා තීරණ ගන්න. කළමනාකරුවෝ ව්‍යාපාරය පිළිබඳ උනන්දු වෙන්නේ ඔවුන්ගේ සැලසුම් හරියට ක්‍රියාත්මක වෙනවද, ඒ වගේම ව්‍යාපාරයේ අනාගත දියුණුවට ගත යුතු තීරණ මොනවද කියලා අදහසක් ගන්න. සේවකයින් ව්‍යාපාරය පිළිබඳ උනන්දු වෙන්නේ එයාලගේ රැකියාවේ සුරක්ෂිතභාවයට වගේම වැටුප් වල වැඩිවීම ලබා ගන්න. ඒ වගේම ව්‍යාපාරය වැඩිපුර ලාභ ලබනවා නම් එයාලගේ වැටුප් වැඩි වෙනවා. අපි කතා කරන ඉතිරි ඇල්මැති පාර්ශව දෙක තමයි ගනුදෙනුකරුවන් සහ සේවකයින්. ගනුදෙනුකරුවන් ව්‍යාපාරය ගැන තොරතුරු හොයන්නේ ඔවුන් මිලදී ගන්න නිෂ්පාදන ගුණාත්මකද සහ එම නිෂ්පාදන වලට වගකීම් සහතික ගන්න පුළුවන්ද කියලා බලන්න. ණයහිමියන් ව්‍යාපාරයේ පැවැත්ම ගැන හොයලා බලන්නේ ඔවුන් දීලා තියෙන ණය ආපසු ගන්න පුළුවන්ද, ඒ වගේම තවදුරටත් ව්‍යාපාරයට ණය දෙන්න පුළුවන්ද කියලා තීරණය කරන්න. තව ඇල්මැති පාර්ශව ගොඩක් ඉන්නවා ව්යාපාරය ගැන උනන්දු වෙන. ඒවා අපි ඉදිරියට කතා කරමු.